වන්නිමෙහිමේ වැලියුවෙන් ඉදිරියට යන 59 වන සේනාංකය අත්පත් කරගත් LTTA මුලතිව් මූණකම් බේස් කඳවුරටයි අද අපගේ අවධානය යොමු වන්නේ. මුලතිව් ඝන කැලෑව තුලයි මෙය පිහිටා ඇත්තේ. මේක උඩටවත් ඒ කියන්නේ ගුවන් ඡායාරූප මගින්වත් මේ කඳවුර සොයාගන්න බෑ. ඒ තරමට පොළොව යට තමයි රාශිගතව තියෙන්නේ. මතුපිට පොළවේ සිට අඩි 50ක් පමණ ගැඹුරින් සකස් කර ඇති මෙය වන්නිමෙහිමේදී මෙතෙක් හමු වූ විශාලතම භූගත කඳවුරු පද්ධතියයි. භූගත උස් මට්ටම් දෙකකින් මෙහි ඉදිකිරීම සිදු කර තිබෙනවා. පළමු මට්ටම අඩි 25ක් වන අතර ඒ සඳහා පැමිණීමට වෙනම පඩිපෙළක් තිබෙනවා. මෙහි පොළව හා බිත්ති ටයිල් අතුරා සකස් කර ඇති අතර නාන කාමර සහිත නිදර කාමර 3ක් දැකිය හැකියි. මෙතෙන් සිට තවත් අඩි 25ක් පහළට ගමන් කරන විට තවත් කාමර සමූහයක් හමු වෙනවා. කොතරම් පොළව යටින් පිහිටා තිබුණද මෙහි දැනෙන්නේ මද සිසිලසක්. ඇතුළතට ජෙනරේටර් මගින් විදුලිය ලබාගෙන තිබූ බවද පැහැදිලියි. මෙහි ඉදිකිරීම සම්පූර්ණයෙන්ම සිදු කර ඇත්තේ කොන්ක්‍රීට් වලින්. පොළව මතුපිට වැවී ඇති දැඩි වෘක්ෂ පවා උසුලාගත හැකි ශක්තියකින් එය යුක්ත වීම කැපී පෙනෙනවා. මේ ඇතුළත එක එල්ලේ ගමන් කිරීමට නොහැකි අතර ඇතුල් වීමට හා පිටවීමට වෙනම දොර කවුළු පිහිටුවා තිබෙනවා. මුලතිව් කැලෑවේ පිහිටා ඇති LTTA වන්පෝ බේස් නම් වූ කඳවුරු සමූහයට අයත් කඳවුරු 14න් එකක් ලෙස මෙය සැලකෙනවා. මීට අවුරුදු 15කට පමණ පෙර මෙය සකස් කර ඇති බව මෙහි මතුපිට වැවී ඇති වෘක්ෂ අණුව පැහැදිලි වෙනවා. පොළොව යට කාමර සඳහා ස්වාභාවික වාතය ලබා ගැනීමට මෙවැනි වාකුවර පොළොව මතුපිට සකස් කර තිබෙනවා. ඒවා ඉදිකර ඇත්තේද වැසි ජලය කාන්දු නොවන ලෙසයි. දීර්ඝ කාලයක් තිස්සේ LTTA ගොඩනගාගත් මෙම ශක්තිය විනාශ කිරීමට Taman සමත්ව සිටින බවයි වන්නිමෙහිමේ සෙබළුන් ප්‍රකාශ කරන්නේ. යට කොටස් පාවිච්චි කළා නැහැ. නමුත් උඩ කොටස් පාවිච්චි කරා. මොකද අපි මෙතනට එනකොටත් උන් සැඟවිලා අපට දැඩි ප්‍රහාරයල් කරා මේ කියන්නේ. මූණකම් බේස් අත්පත් කර ගැනීමේදී පමණක් ත්‍රස්තවාදීන් 30කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කළ බව හමුදාව පවසනවා. මෙහි LTTA සමාජිකයන් ජලය ලබාගත් ලිඳ හා ඔවුන්ට ආහාර සකස් කිරීමට භාවිත කළ පොල් ගෙඩිවල ලෙලි ගොඩවල්ද අනුව දීර්ඝ කාලයක් තිස්සේ LTTA සමූහයක නවතැන් පොළ බවට මේ ස්ථානයේ පත්ව තිබූ බව පැහැදිලියි. මෑතක ඉදිකළ යුද අගල් හා බංකර පද්ධතිද කඳවුර පුරා දැකිය හැකියි. මුලතිව් කැලය තුල LTTA නායකයන් සැඟව සිටින සෙසු කඳවුරු ඉලක්ක කරගනිමින් 59 වන සේනාංකය මෙවන විට ප්‍රහාර දියත් කර තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මුන්නගම් බේස් කඳවුරේ සිට. වන්නි මාංශයේ මෙහි නිරත 57 වන සේනාංකය විසින් අත්පත් කරගන්න ලැබූ පෙරියමඩු වැව ප්‍රදේශයයි මේ. පෙරියමඩු ගම්මානයට යන ගමන් කිරීමේදී අපිට හම්බෙච්ච ප්‍රධාන ස්වභාවිකව සතුරා විසින් අල්ලගෙන තිබෙච්ච බාධකය තමයි මේ පෙරියමඩු වැව. පෙරියමඩු වැවේ මේ බන්ට කුටේ කරගෙන ආරක්ෂක අංශවල ගමන සම්පූර්ණයෙන් නැවතුවා. ජයසිරි මෙහෙම දක්වේවි කාලදියත් අපිට ආරක්ෂක හමුදාවන්ට මේක අල්ලගන්න බැරි වෙච්ච ප්‍රදේශයක් තමයි මේ පෙරියමඩු වැවේ දකුණු ප්‍රදේශය. මේ පෙරියමඩු වැවේ දකුණු ප්‍රදේශය අල්ලන්නේ මෙහෙම ක්‍රියාත්මක කිරීමේදී අපි තරණය කරගෙන ඇවිල්ලා ජලයේ කණ්ඩිය අපි ඉස්සෙල්ලා අල්ලගත්තේ. වැව් කණ්ඩිය වැව් දැම්ම තමයි අපි ඉස්සෙල්ලා මුදාගත්තේ. වැව් දැම්මේ ඉඳලා එතනින් එහාට හිටපු සතුරු සමූහය ගන්නලා අපි ඒ ප්‍රහාරය කරගෙන ගියා. ඊට පස්සේ මෙතනින් සතුරා කෙලින්ම පෙරියමඩු ගම්මානයට දක්වා පලා ගිහිල්ලා තියෙනවා. මෙම වැවින් ඈතට තිබෙන්නේ පෙරියමඩු ගම්මානයයි. මෙවන විට ආරක්ෂක හමුදාවන් එම ගම්මානයට ඇතුල් වී ත්‍රස්තවාදීන් ඉන්ද පළවැ හැරීමේ කාර්යය ආරම්භ කර තිබෙනවා. පෙරියමඩු ගම්මානය හැමිනා කියන්නේ අමුන් නැවතත් මල්ලාවි ප්‍රදේශය දක්වා ආපහු වෙනට මේ කට්ටියට නෑ යමක්. ඒකට නැවතත් කැලේට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතර අපේ ගමන ඉදිරියේදී තවත් පහසු වෙනවා අපිට මේ උතුරු ප්‍රදේශයේ ජයග්‍රහණය කරගැනීමේ සත්‍ය ඉස්සරහට අරගෙන යන්න.